ලබන සෙනසුරාදා ශුද්ධ කුරුසේ ආශිර්වාදය සදහැවතුන්ට ලබා දීම සවස 6ට කටුනායක අප ස්වාමිදෝගේ සිද්ධාස්ථානයේදී ආරම්භ වෙනවා. මෙම වතාවේ ශුද්ධ කුරුසිය හිස මත තබා ආශිර්වාද කිරීම ආරම්භ කරනු ලැබුවේ වසර 40කට පසුයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලතුමා ශ්‍රී ලංකාවෙන් තෝරා ගනු ලැබූ පළමු වන අපොස්තලතුමා ලෙසත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශනය වී තෝරා ගනු ලැබූ දෙවන අපොස්තලතුමා ලෙසත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ අපොස්තලවරු කණ්ඩායමේ දස 4 වෙනි අපොස්තලතුමා ලෙසත් පත් වී වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම ශුද්ධ කුරුසිය හිස මත තබා ආශිර්වාදය දානය කිරීමේ පිළිවෙත සිදු කෙරෙන අතර 2026 පෙබ්‍රවාරි දක්වා සෙනසුරාදා දිනවල සවස මෙම ශුද්ධ කුරුසියේ ආශිර්වාදය දානය කිරීම බලාපොරොත්තුවයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී දර්ශනය වී අපොස්තලතුමෙක් තෝරා ගනු ලැබුවේ 1975 පෙබ්‍රවාරි 7 වෙනි සිකුරාදා දින සවසයි. ඒ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලතුමායි. ඊට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වී තෝරා ගනු ලැබූ පළමු වන අපොස්තලතුමා වූයේ ශුද්ධෝත්තම පාවුලු අපොස්තලතුමායි. දර්ශනය සිදු වූයේ සිරියාවේ දමස්කස් නගරයේදී. ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී සිදු වූ මෙම පූජනීය අපොස්තලවර ප්‍රධානයට 50 වසරක් හෙවත් 800 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශුද්ධ කුරුසියේ ආශිර්වාදය දානය කිරීම නැවතත් ආරම්භ කර ඇති අතර මේ වන විටත් සිදු වී ඇති ප්‍රාතිහාර්යයන් සංඛ්‍යාව ඉමහත් ප්‍රමාණයක් වෙනවා. නිර්මල කන්‍ය මරියොත්තුමාවන්ගේ මඟ පෙන්වීමක් මත මෙම ශුද්ධ කුරුසියේ ආශිර්වාදය දානය කිරීමට ආරම්භ කරනු ලැබුවේ 1975 පෙබ්‍රවාරි මාසයේදී. ඒ නිර්මල කන්‍ය මරියොත්තුමා වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධාස්ථානයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලතුමාණන්ට දර්ශනය වීමට ආරම්භ කරනු ලැබූ කාලයයි. එතුමියගේ දර්ශන පෙළ මේ වන විට 23 වතාවක් සිදු වී ඇති අතර ප්‍රථම වතාවට නිර්මල කන්‍ය මරිය මාතා වූ ශුද්ධෝත්තම අපොස්තලතුමන් ඉදිරියේ දර්ශනය වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි. 1975 වසරේ පෙබ්‍රවාරි මාසයේදී ප්‍රථම වරට මෙම ශුද්ධ කුරුසියේ ආශිර්වාදය ලබා දෙනු ලැබුවේද ශුද්ධෝත්තම අපොස්තලතුමන් විසින්මයි. අද 800 වසරක් සම්පූර්ණ වන මෙම ස්වර්ණ ජුබිලි වසරේදීද උන්වහන්සේ විසින්ම ශුද්ධ කුරුසිය විශ්වාසිකයන්ගේ හිස මත තබා ආශිර්වාදය ලබා දීම කොතරම් භාග්‍යයක්ද වාසනාවක්ද. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධාස්ථානය මීගමුව කොළඹ පාරේ කටුනායක විස්ස කනුව යනුවෙන් හඳුන්වන ස්ථානයේ හෙවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට ගමන් ගන්නා මාර්ගය ආරම්භයේදීම පිහිටා ඇති අතර කොළඹ සිට හෝ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැත්තෙන් පැමිණෙන විට ඔබගේ වම් අත පැත්තෙන් මීගමුව පැත්තේ සිට පැමිණෙන්නේ නම් ඔබගේ දකුණු අත පැත්තෙන් පිහිටා තිබෙනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධාස්ථානය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධාස්ථානයයි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතා වූ 23 වතාවක් දර්ශනය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධාස්ථානයයි. ජාති ආගම් ආදී කිසිදු ભેදයකින් තොරව ඕනෑම අයෙකුට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධාස්ථානයේ වෙත පැමිණිය හැකියි. මෙහි පැමිණෙන කිසිවෙකුගෙන්වත් ඔබේ ආගම කුමක්දැයි විමසීමක් කරන්නේ නැහැ. ජාති ආගම් ભેදයන්ගෙන් තොරව ජීවිතයේ විවිධ ගැටලු වලින් පීඩා විඳින ජනතාව 1975 සිට මේ වන විට 800 වසරකටත් වඩා කාලයක සිට ලබා ගන්නා විවිධ පිහිට නිසාම ජනතාව අතර මෙම සිද්ධාස්ථානය මරියතුමියගේ හාස්කම් සිද්ධාස්ථානය ලෙසින්ද ප්‍රචලිත වී තිබෙනවා. නිර්මල කන්‍ය මරියතුමියගේ ඉල්ලීමක් මත ඉදි වූ දර්ශන දේව මන්දිරය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධාස්ථානයේ හදවතයි. නිර්මල කන්‍ය මරිය මාතා වූ 23 වාරයක් දර්ශනය වූයේද 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වූයේද මෙම දර්ශන දේව මන්දිරය තුලයි. සෑම සෙනසුරාදාවකම සවස 6ට ආරම්භ වන දේව මෙහෙය මෙන්ම හාස්කම් යාඥාවත ඉන්පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුල පියාණන් විසින් සදහැවතුන්ගේ හිස මත කුරුසිය තබා දානය කරනු ලබන ආශිර්වාදයද සදහැවත් ජනතාවට විශාල ආශිර්වාදයක් මෙන්ම සැනසීමක් බවටද පත් වී තිබෙනවා. සතියේ සෑම දිනයකම උදේ 6:30 සිට රාත්‍රී 10 දක්වා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධාස්ථානයේ විවෘතව පවතින අතර සිද්ධාස්ථානයට ඇතුළු වූ විටම සිද්ධාස්ථාන භූමියේ ඔබගේ දකුණත පැත්තේ ස්ථාපිත කර ඇති ජේසු බිලිඳුන් වඩවාගත් දෙව්මව් ප්‍රතිමාව පාමුල ඔබට නිහඬව යාඥා කිරීමට හැකි වටපිටාවක්ද ඇති නිසා සතියේ දිනවලද ඔබට දේව අම්මාගේ පිහිට පතා පැමිණිය හැකියි.